channel. අද මම අරගෙන ආවේ මගේ බර්ත්ඩේ vlog එක. හැබැයි මේ නම් බර්ත්ඩේ එක දවස නෙමෙයි, මේ බර්ත්ඩේ එකට කලින් දවස. මම මේ සැරේ මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් පාටි මුකුත් දාන්න නැහැ කියලා හිතාගෙනම ඒ වෙනුවට ළමා නිවාසයකට දානයක් දෙන්න තීරණය කළා. ඉතින් හොයලා අන්තිමට අපිට හම්බුණා ළමා නිවාසයක්. හැබැයි මේ ළමා නිවාසේ ළමයි විතරක් නෙමේ, වැඩිහිටි විකලාංග අයත් හිටියා. ඒ තමයි සුචිරෝතිතේ නිවාසය මහරගම. මගේ බර්ත්ඩේ එක අගෝස්තු 25නේ. මේ සැරේ මගේ බර්ත්ඩේ එක වැඩලා තිබුණේ සඳුදා දවසකට. ඉතින් කට්ටිය ඔක්කොම ඉන්නේ ඉරිදා නිසා අපි අගෝස්තු 24 ඉරිදා තමයි මේ දානේ දුන්නේ. හැමෝම එකතු වෙලා ගෙදරදිම තමයි මේ කෑම ඔක්කොම ටික හොයාගත්තේ. අපි රෑ කෑම වේලක් තමයි බාරගත්තේ දෙන්න. ඉතින් හැමෝගෙම සහයෝගයෙන් අපි මේ කෑම වේල හොයාගෙන ගිහින් දානේ දුන්නා. හැමෝටම ගොඩක් ස්තුතියි සහ ගොඩාක් පිං මට මේකට උදව් කරාට. අපි කෑම විතරක් නෙමෙයි දුන්නේ, එතනට ඕනි කරන තව දේවල් ටිකකුත් ඒ වගේම ළමයින්ට පොත් පෑන් එහෙමත් අපිට පුළුවන් විදිහට ගිහින් දුන්නා. මට එතන ඒ නිවාසෙට ගිහින් දානේ දෙන ඒව නම් වැඩි වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද එතන පොඩි ළමයිනේ ඉන්නේ. එතකොට මම ඒව වීඩියෝ කරලා දැම්මොත් ඒකේ ළමයින්ට හොඳ නැහැ කියලා හිතුන නිසා මං ඉතින් වැඩි වීඩියෝ ගත්තේ නැහැ. anyway, අපේ හිතේ සතුටින් මම මගේ 21 වෙනි බර්ත්ඩේ එක වෙනුවෙන් මේ දානේ දුන්නා. Hi guys, අද මගේ බර්ත්ඩේ එක. ඉතින් මට ගොඩක් ස්පෙෂල් දවසක් සහ මේක ස්පෙෂල් බර්ත්ඩේ එකක්. 21st මම දැන් ලොකු ළමෙක්. හැබැයි අද දවසේ එහෙම ලොකු විශේෂත්වයක් නැහැ. වෙනදා වගේම තමයි සාමාන්‍ය විදියට ගෙවිලා යනවා. පාටි මුකුත් නැහැ. ඒ වුණාට මම මගේ 21 වෙනි බර්ත්ඩේ එකට ළමා නිවාසයකට දානයක් දුන්නා. ඒකේ ළමා නිවාසයක් කිව්වට ඒකේ ළමයි විතරක් නෙමෙයි ඉන්නේ, විකලාංග වැඩිහිටි විකලාංග අයත් හිටියා. ඉතින් මම හරිම ආසාවෙන් ඒකට දානයක් දුන්නා. ඒක නිසා මේ පාර පාටි නෑ. ඒ වුණත් මගේ බර්ත්ඩේ එක දවස මට ස්පෙෂල් කරගන්න ඕන වුණා. මම දැන් යනවා පන්සල්. බර්ත්ඩේ එක දවසට පන්සල් යන එක හොඳයි නේ ඉතින්. ඒක නිසා මම දැන් පන්සල් යනවා. අද රැට ඒ වුණාට තව විශේෂත්වයක් තියෙනවා. මොකක්ද ඒ විශේෂත්වය කියලා බලන්න ඔයාලා දිගටම මගේ vlog එක බලාගෙන ඉන්න.
හිතාගත්ත මගේ බර්ත්ඩේ ගිෆ්ට් එක. ඉතින් මම හිතනවා විෂන් බෝඩ් කියන කන්සෙප්ට් එක ගැන ඔයාලා දැනටමත් දන්නවා ඇති කියලා. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් YouTube එකේ සර්ච් කරලා බලන්න. එතකොට ඔයාලට හරියටම අදහසක් ගන්න පුළුවන්. මම සරලව දැනට මෙහෙම කියන්නම්. විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ තමන් ආස කරන දේවල්, අනාගතයේදී ඉන්න කැමති විදිය, තමන්ට ලබා ගන්න ඕනේ දේවල්, යන්න ආස තැන් ආදී එකී මෙකී නොකී කොටින්ම කිව්වොත් තමන් ආස කරන ජීවිතය තමයි අපි මෙහෙම බෝඩ් එකකට ගන්නෙ. ඉතින් මේවට අදාළ පින්තූර ගහපු විෂන් බෝඩ් එකක් අපි නිතරම අපිට පේන තැනකින් තිබ්බාම අපි අපේ ටාගට්ස් වලට යන්න අපිට හොඳ මෝටිවේෂන් එකක් ලැබෙනවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් මේකට පොසිටිව් කෝට්ස් වගේ දේවලුත් ඇඩ් කරගන්න. ෆයිනලි මම එක හැදුවා. මේක තමයි මම මටම දෙන බර්ත්ඩේ ගිෆ්ට් එක. ඔයාලා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොමද මගේ මම මට දුන්න ගිෆ්ට් එක ලස්සනයිද කොහොමද කියලා. ඉතින් කවුරුත් අපිට තෑගි දෙනකම් බලන් ඉන්නට වඩා ඉතින් මම මටම තෑග්ගක් දෙන්න හිතුවා. මේ තියෙන ඉතින් මගේ ගිෆ්ට් එක. මේක තමයි මට හම්බෙච්ච හොඳම සර්ප්‍රයිස් එක. මං කීයටවත් හිතුවේ නැහැ මගේ ගෙදර අය මේ වගේ දෙයක් ප්ලෑන් කරලා කරයි කියලා. මට හරියම සතුටුයි. වචන වලින් කියාගන්න බැරි තරම් මාරම සතුටුයි. ඉතින් ඩෙකෝස් ටිකත් මං ආසම කලයකින් ලස්සනට කරලා තිබුණා. ඒ කලයකම මට ලස්සන ෆ්‍රොක් එකකුත් ගෙනල්ලා තිබ්බා. මට හරියම සතුටුයි. thank you so much මාව මෙච්චර සර්ප්‍රයිස් කරාට. මට හරිම සතුටුයි. මං ගොඩාක් ආදරේ ඔයාලට. ඇත්තටම මට එදා හිතුණා මං ගොඩාක් වාසනාවන්තයි කියලා මේ වගේ පවුලේ අය, මේ වගේ නෑදෑයෝ, මේ වගේ යාළුවෝ ලබන්න. ඉතින් සර්ප්‍රයිස් එක උනේ මෙන්න මෙහෙමයි. අපේ හිරුණි අක්කාගේ ග්‍රැජුවේෂන් එක තිබුණා. ඉතින් අපේ ගෙදර අය මට කිව්වේ හිරුණි අක්කට සර්ප්‍රයිස් පාර්ටි එකක් දෙනවා කියලා. යමු කියලා. මොකද බර්ත්ඩේ එකටත් දවස් 5කට විතර පස්සේ තමයි මේ පාර්ටි එක තිබුණේ. ඉතින් මම කීයටවත් හිතුවේ නැහැ මෙහෙම සර්ප්‍රයිස් එකක් මට ලෑස්ති කරලා ඇති කියලා. ඉතින් මම හිරුණි අක්කව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන කේක් ගෙඩියකුත් උස්සගෙන අපි ගියා එතනට. බලද්දි ඉතින් මමයි සර්ප්‍රයිස් වුනේ.
ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. මම ආයෙත් ඔයාලා හැමෝටම තෑන්ක්ස් කරනවා මට මේ දීපු සර්ප්‍රයිස් එකට. මම එදා නම් ගොඩාක් සතුටු වුණා. සහ මම ඇත්තටම ගොඩාක් ලකි මේ වගේ කට්ටියක් ලබන්න. මම මේ ව්ලොග් එකේ අන්තිමටම පාටි එකේ ෆොටෝස් ටිකක් දාන්නම්. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා මගේ YouTube ෆැමිලි එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ආයි වීඩියෝ එකක් අරගෙන එනකම් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි බයි. නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ ගුලිවී නුරාපෙම් සීතලේ මීදී අහසේ සරා සංසාරේ එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිඹින්නම් නැතිවූ ආදරේ